අයිබෝවන් අනුහස් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ මරණ සතිය භාවනාව වඩන්නේ කෙසේද යන්න පිළිබඳව. මරණ සතිය භාවනාව වඩන ආකාර කිහිපයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන ක්‍රම කිහිපයක් පහත දැක්වේ. අංක 1. තමාගේම මරණය සිහි කිරීම. මම අනිවාර්යයෙන්ම මිය යනවා. මේ සත්‍යය නිතර සිහි කරන. තමන්ගේ වයස, තත්වය කුමක් වුවත් මරණයෙන් ගැලවිය නොහැකි. මගේ ජීවිතය අනිත්‍යයි. මේ මොහොතේ පවතින ජීවිතය ඊළඟ මොහොතේ වෙනස් විය හැකිය. එය ස්ථිරසාර නොවේ. මරණය ඕනෑම මොහොතක පැමිණිය හැකිය. මරණයට නියමිත කාලයක් නැත. හදිසියේ හෝ අනපේක්ෂිත ලෙස පැමිණිය හැකිය. මරණයෙන් පස්සේ මම අතහැර යා යුතු දේවල්. තමන් ආදරය කරන අය, තමන්ගේ දේපල, තනතුරු මේ සියල්ල මරණයත් සමග අතහැර යාමට සිදුවේ. මගේ කර්මය මා සමග යනවා. මරණයෙන් පස්සේ මා සමග යන්නේ මා කල යහපත් හා අයහපත් ක්‍රියාවන් පමණයි. මේ ආකාරයට තමන්ගේම මරණය ගැන විවිධ පැතිවලින් නිතර මෙනෙහි කිරීම මරණ බිය දුරු කර ගැනීමට සහ ජීවිතය පිළිබඳ ඇති ඇල්ම අඩු කර ගැනීමට උපකාරී වේ. අංක 2. අනුන්ගේ මරණය සිහි කිරීම. තමන්ගේ පවුලේ අයගේ, මිතුරන්ගේ හෝ අන් අයගේ මරණ සිහි කරන්න. ඔවුන් ජීවතුන් අතර සිටියත් දැන් මිය ගොස් ඇති ආකාරය මෙනෙහි කරන්න. මරණයට පත් වූ අයගේ තත්ත්වය සිතින් මවා ගන්න. ඔවුන්ගේ ජීවිතය කෙතරම් වටිනාකමක් තිබුණත් මරණයෙන් පසු සියල්ල අවසන් වූ ආකාරය සිතන්න. රෝගීන්ගේ, වයස්ගත වූවන්ගේ දුක්ඛිත තත්ත්වයන් ලෙස බලන්න. එය මරණයට ලන්වීමේ ස්වභාවය පෙන්වයි. අනුන්ගේ මරණ සිහි කිරීමෙන් තමන්ගේ ජීවිතයේ අනිත්‍යතාවය වඩාත් හොඳින් අවබෝධ කරගත හැකියේ. අංක 3. මලසිරුරු පිළිබඳ මෙනෙහි කිරීම. සොහොන් භාවනාව. සිරුරක විවිධ අවස්ථා මෙනෙහි කරන්න. දින කිහිපයකට පසු ඉදිමී ඇති ආකාරය, වර්ණය වෙනස් වී ඇති ආකාරය, දි รา පත් වන ආකාරය ආදී විවිධ අවස්ථා මෙනෙහි කිරීමෙන් ශරීරය කෙරෙහි ඇති ඇල්ම අඩු කරගත හැකියි. මෙය තරමත් ප්‍රබල භාවනාවක් බැවින් පළපුරුදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ කිරීම සුදුසුයි. මරණ සතිය භාවනාව වඩන විට සැලකිලිමත් විය යුතු කරුණු. නිසි මඟ පෙන්වීම, පළපුරුදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ මේ භාවනාව කිරීම වඩාත් සුදුසුයි. සංසුන් පරිසරය. භාවනාව සඳහා නිශ්ශබ්ද සහ සංසුන් පරිසරයක් තෝරාගන්නේ. මේ භාවනාවෙන් ප්‍රතිඵල ලබා ගැනීමට නම් නිරන්තරයෙන් පුහුණු විය යුතුයි. සමබර මනස. භාවනාව කරන විට අධික බියක් ඇති කරගත් යුතු නැත. මධ්‍යස්තව සිහිය පවත්වාගෙන යාම වැදගත්. අවබෝධය සඳහා මේ භාවනාව කළ යුත්තේ බිය ඇති කර ගැනීමට නොව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සංසුන්ව මරණයට මුහුණ දීමට සහ වර්තමාන ජීවිතය යහපත් ලෙස ගත කිරීමටයි. මරණ සතිය භාවනාව තුළින් ජීවිතයේ අනිත්‍යතාවය අවබෝධ කරගෙන මරණය පිළිබඳ ඇති බිය දුරු කර ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට ඔබට ශක්තිය ලැබේවා. තවත් මේවැනි වීඩියෝ නැරඹීමට අනුහස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අප හා එකතු වන්න. නිවන් අවබෝධය සඳහා උත්සාහ කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.